ආලෝකෝට ඉගෙන ගත්තට කඩල නේද විකුණන්නේ? නෑ ශාලි මං ගණන් ගන්න නෑ අයියෝ. මේ අපි අදීනම් මුඩ කඩලා කියමු බා. කඩල නෝමල් කඩල ටේස් කඩල එන්න 50ට 100ට මල්ලි උඹ පොඩ්ඩක් කෑ ගාලා පුරුදු යන්ගෝ බං. එන්න 50ට 100ට නෝමල් කඩල ටේස් කඩල. අයිය මේකින් නේ දාන්නේ. ඔව් මල්ලි මේකෙන් කප් එකක් දා. මල්ලිමට 100ක කඩල දෙන්න. මේ ශානුත් ඉන්නේ. ඔයාලගේ තමයි කඩල කරත්තේ. ඔව් ශාලි අක්කේ අපේ තමා කඩලා කරත්තේ. අපේ නන් නෙමෙයි ඉතින් මේක අපි කුලියට කරන්නේ. ආලෝකෝට ඉගෙන ගත්තට කඩල නේද විකුණන්නේ? නෑ ශාලි රිසල්ට් එනකන් තාත්තයි අයියත් එක්ක මෙතන පොඩ්ඩක් ඉගෙන ගන්න ආවා. මොකද එයාලා කරන්නේ රස්සාවනේ. මං ඉගෙන ගන්නේ මෙයාලා හොයන සල්ලි වලින්නේ. අපි ගිහින් එන්න. උඹව ගණන් ගන්න එපා මල්ලි. මං ගණන් ගන්න නෑ අයියෝ. දෙන්න බලන්න මට. කඩල එන්න 150ට අම්මා ඉස්සානයා උඹත් කඩල ඉක්ුණාද බං මෙතන? මේ අපි අදීනම් මුඩ කඩලා කියමු බා. මේ උන්ට වෙලු ගන්න එපා බං. උන් රස්සාවන්නේ කරන්නේ කඩලයා. ජීවිතේ අපි හැමෝන්ටම එක වගේ නෑ මිත්‍රයා. අපි හම්බ කරොත් අපි කනවා. අපිට වෙන කාගෙන්වත් වැඩක් නැහැ. හරි විදියට මනුස්සකමින් ජීවිතේ ගොඩ දාගන්න හදන මිනිස්සුන්ට කවදා හරි හරියනවා. හැබැයි මම දන්නවා ඒකට ටික කාලයක් යනවා. ඉතින් මම මගේ ජීවිතේ හදාගත්ත කතාව ඔයත් බලන්න කැමති නම් මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. එහෙනම් කල්ලයා අපි ගියා. ඉස්කෝලේ යාළුවෝයි අඳුරන මිනිස්සුයි එක එක කතා කියනවා අයියේ. ඔය හිතන්න එපා අපි ගේමක් ගහමු. මං ගිහින් එන්නම් අයියේ. මචං මට නම් උදේ වෙලා බෝඩින් හොල නැති වෙලා බන් තියෙන්නේ. අපි ගෙදර ඉඳලා රස්සාවට එමු බං. නෑ පොඩ්ඩක් ඉඳහන්කෝ. අර අතන හොඳ ගයක් තියෙනවා. අපි එතනින් පොඩ්ඩක් අහලා බලමු. ගෙදර කවුද? කවුරු හරි ඉන්නවද? ගෙදර කවුද? ඇයි මේ ළමයි කවුද? නැන්දේ අපි බෝඩිමක් හොයාගෙන ආවේ. මෙහෙ බෝඩින් එහෙම තියනවද? මෙහෙ බෝඩින් නම් නෑ පුතේ. මේ ගේ ගොඩක් ලොකු කියන්නේ නැන්දේ. අපි තුන් දෙනාට පුළුවන් නම් බෝඩින් කාමරයක් දෙන්නකෝ. අපි ගොඩක් දුරින් ඉඳන් ආවේ. අපේ පුතාගෙන් අහන්න නැතුව නම් මොකවත් කරන්න බෑ පුතේ. දැන් පුතා ඇයි පොඩ්ඩක් ඉන්නකෝ. නැන්දගේ පුතා මොනවද කරන්නේ නැන්දේ? මගේ පුතත් පුතාලගේ වයසම තමයි. එයා හැබැයි ලොකු බිස්නස්මන් කෙනෙක්. එහෙමද නැන්දේ? එයා දැම්ම එයිද නැන්දේ? අපි එයා එනකන් ඉන්න. හරි දැන් පුතා එයි. පොඩ්ඩක් ඉන්නකෝ. අම්ම කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? අඩෝ ඉෂානේ උඹ? මේ ඉන්නේ මගේ පුතා. පුතාලා දන්නවද මගේ පුතාව? අමේෂ්, නවින්දු, විනීත් ඉතින් කොහොමද මචං කාලේ?